දෙරණ නාලිකාවේ විකාශනය වන හර්ෂ උඩකන්ද මහතා විසින් අධ්‍යක්ෂණය කරන මං ආදරේ ටෙලිනාට්‍යය හරහා නවක නළු නිලියන් කිහිප දෙනෙක්ම මේ වෙත්තේ කලා ලෝකයට ඇවිත් තියෙනවා. ඉතින් ඒ අතරින් යෙනාරගේ චරිතයට පනපුවන්නේ නවක නිලි උත්පලා පීරිස් විසින්. කෑගල්ල ප්‍රදේශයේ උපත ලබන යෙනාරා කොට්ටේ ආනන්ද පාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා තියෙනවා. පාසල් කාලයේ පටන් රංගනයට ආස කරපු ඇය පාසල් වේදිකාවේ කලා කටයුතු වලට පවා සම්බන්ධ වෙලා තියෙනවා. 2023 වසරේ පැවති මයුර පෙරේරාගේ යං ක්ලෝතින් අවුරුදු කුමරිය තරගයට සහභාගී වී දෙවන ස්ථානය ලබා ගැනීමත් සමග තමයි ඇය කලාවට යොමු වන්නේ. ඉන් අනතුරුව ලීසා පෙරේරාගේ ශ්‍රී ලංකන්ස් නෙක්ස්ට් ටොප් මොඩල් තරඟාවලියට සහභාගී වෙලා ඇය එතනදිත් තුන්වෙනි ස්ථානය ලබා ගන්නවා. ඉන් පස්සේ විවිධ ෆොටෝෂූට්, බ්‍රයිඩල් සහ වෙළඳ දැන්වීම් හරහා රංගන ශේෂ්ත්‍රයට පිවිසෙන උත්පලා රූපවාහිනී තිරයට පිවිසෙන පළමු ටෙලි නිර්මාණය වෙන්නේ මං ආදරේ ටෙලි නිර්මාණයයි. ඇයගේ පවුල ගැන කියනවනම් අම්මා තාත්තා හැරුණුකොට ඇයට තව වැඩිමල් සහෝදරයෙක් ඉන්නවා. ඉතින් උත්පලාට ඒ අයගෙන් ලැබෙන සහයෝගය ඉතාමත් ඉහළයි. ඉතින් ඉදිරියේදී තවත් කලා නිර්මාණ රැසකින් ඇය ඔබේ ආලින්දයට පැමිණීමට නියමිතයි. අද වීඩියෝ එක ගැන ඔයා මොකද හිතන්නේ? වීඩියෝ එකට ලයික් කරන ගම ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න. නැවත වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලට සුබ දවසක්.